හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් ඔයාලෝ මගේ සුරේ ඇන් නුරේ අලුත් YouTube channel එකට ආදරයෙන් එකතු කරගන්නවා. ඔන්න ඉතින් අද අපි යනවා කොරියාවේ අඩුවට බඩු ගන්න පුළුවන් දයිසෝ shopping. දයිසෝ කියන්නේ කොරියාවේ ගොඩාක් අඩුවට බඩු ගන්න පුළුවන් shop එකක්. එහෙනම් එන්නකෝ ඔයාලා මාත් එක්ක අපි ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. කොරියාවේ ඉස්සරහට එන්නේ වින්ටර් සීසන් එක නිසා ගොඩක්ම දාලා තියෙන්නේ වින්ටර් එකට අඳින්න පුළුවන් ඒවා තමයි. ඔය චූටිල් බබාලගේ අයිටම් එහෙම තියෙනවා වින්ටර් ක්ලොත්ස් එහෙම. ඔය ජර්සි ෂොක්ස් ඔය තියෙන දාලා එහෙම පොඩි බබාලට එහෙම අවශ්‍ය කරන දේවල් ලොකු අයට එහෙම ගොඩාක් අඩුවට ගන්න පුළුවන්. ඇත්තටම දයිස කියන්නේ ගොඩාක් අඩුවට බඩු ගන්න පුළුවන් ෂොප් එකක්. ඒක ඇත්තටම නැති දෙයක් නෑ හැමදේම තියෙනවා. ඔය චොකලට් වර්ග හැමදේම ඒකේ තියෙනවා. ඔය අපේ බබා කඩේකට ගියොත් ඕ වගේ ට්‍රොලියක් අරගෙන තල්ලු කරගෙන යන්න තමයි එයා ආසම. ගර්ල්ස්ලට අවශ්‍ය ගොඩාක් ඩිසයින් තියෙනවා මෙතන. මේකේ ගණන් බැලුවොත් වැඩිම ගාණ තියෙන්නේ ඕචනම. ඕචනමට වැඩියෙන් මෙතන කිසිම බඩුවක් නැහැ. ඔක්කොම තියෙන්නේ අඩුවෙන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් ගත්තොත් ඕචනමක් කියන්නේ රුපියල් 1000ක් වගේ තමයි වෙන්නේ. ඒ කියන්නේ 1000ට අඩු ඒවා තමයි මෙතන ඔක්කොම තියෙන්නේ බඩු. හැම බඩුවක්ම වගේ මේකේ ගන්න තියෙනවා එදිනෙදා පාවිච්චි කරන ඕනම දෙයක් තියෙනවා. මේ ගර්ල්ස්ලට එහෙම අවශ්‍ය කරන ඔය බොඩි ලෝෂන්, බොඩි වොෂ් හැමදේම තියෙනවා නැති දෙයක් නෑ. ඇත්තටම මේකට එනවා කියන්නේ මොනවම හරි අරගෙනම තමයි යන්නේ. ඒ තරම් ගොඩක් ලාභයි. දැන් මේ දවස්වල ක්‍රිස්මස් එක නිසා ඉස්සරහට එන්නේ ක්‍රිස්මස් එකනේ. ඒ නිසා දැන් ඒකට අවශ්‍ය කරන දේවල් තමයි ගොඩක්ම දාලා තියෙන්නේ. ඒ දාපු ක්‍රිස්මස් අයිටම් ටික නම් ගොඩක් ලස්සනයි. මේ බලන්න නත්තල් 100ක් ඉන්නවා. ඉතින් ඔයාලා කැමති විදියට සරසන්න එහෙම ක්‍රිස්මස් එකට සරසන්න ලස්සන අයිටම් ටිකක් තමයි තියෙන්නේ. ඇත්තට මේවා ලොකු ගාණක් නෑ. සාමාන්‍ය ඕචනමක් වගේ තමයි වෙන්නේ නත්තල් 100 නම් එහෙම. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 1000ක් වගේ තමයි වෙන්නේ. හරිම ලස්සනයි දාපු අයිටම්. මේ ළමයින්ට ඉගෙන ගන්න අයට එහෙම අවශ්‍ය කරන දේවල් මෙතන තැනින් තැන වින් කර වගේ තමයි ගොඩක්ම බඩු එහෙම තියෙන අපිට හොයා ගන්න උනත් ගොඩක් ලේසි. අවශ්‍ය කරන ඕනම දෙයක් එතන තියෙනවා. මේ ඉස්කෝලේ යන අයට එහෙම ගොඩාක් අයිටම් එහෙම තියෙනවා. අපේ බබා ඉතින් දයිස ගියොත් යන්නේ ඉතින් ටොයිස් පැත්තට තමයි. එතන චූටි බබාලට එහෙම ගොඩාක් ලස්සන ටොයිස් එහෙම තියෙනවා. කැමති විදියට ගන්න පුළුවන්. අපේ බබා ඉතින් ගියාම ඉතින් 2-3 අරන් එන්නේ. හැමදේම තියෙන චූටි අයට එහෙම අවශ්‍ය කරන දේවල්. ඔය බොක්ස් අර්ග එහෙම. ප්ලේට්, වෝටර් බොටල්, ටොයිස් එහෙම. අනේ හරිම කියුට් ඒ බඩු එහෙම. ඔය ගර්ල්ස්ලට එහෙම අවශ්‍ය කරන ගොඩාක් අයිටම් එහෙම තියෙනවා. ඔය අයිලෑෂස් එහෙම චොනමක් වගේ වෙන්නේ. චොනමක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 200ක් වගේ තමයි වෙන්නේ. ගොඩාක් එහෙම අඩුයි බඩු. ඕනම දෙයක් තියෙනවා කැමති විදියට ගන්න පුළුවන් තෝරලා. ඒතර මේ දයිස කියන්නේ හැමදේම තියෙනවා. නැති දෙයක් නෑ. අවශ්‍ය කරන හැමදේම තියෙනවා. ඔය ලිප්ස්ටික් එහෙම ෆවුන්ඩේෂන් ගොඩාක් අයිටම් තියෙනවා. ඇත්තටම try කරන්නත් තියෙනවා. එතන අර අපිට කැමති ඒවා සිලෙක්ට් කරගන්න.
ඔයාලා මාත් එක්ක අපි උඩටත් ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. මේ වගේ තැනක් ලංකාවෙත් තියෙනවා නම් නේද? කාමර එහෙම සුවඳ ගහන්න, ගේ ඇතුළට එහෙම ඔය සුවඳ ගහන්න අයිටම් එහෙම ගොඩක් තියෙනවා. මේ ඕචරමක් වගේ තමයි වෙන්නේ. ඕචරමක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 1000ක් වගේ තමයි සමහර අයිටම් වෙන්නේ. ඇත්තටම මේකේ ගොඩාක් අඩුවට තියෙන ලංකාවේ මුදලින් රුපියල් 200 ඉඳන් රුපියල් 1000 වෙනකන් තමයි ගොඩක්ම බඩු තියෙන්නේ. 1000ට වැඩියෙන් නම් කිසිම දෙයක් නැහැ. ඇත්තටම මේ වගේ ෂොප් එකක් ලංකාවෙත් තියෙනවා නම් නේද? ගොඩක් අඩුවට බඩු ගන්න පුළුවන්. ගොඩාක් අයිටම් තියෙනවා මේකේ. ඇත්තටම නැති දෙයක් නැහැ. හැමදේම තියෙනවා. ඔය ඔරලෝසු එහෙම මේ ෆොටෝ ප්‍රේම් වගේ තමයි තියෙන්නේ. හිතාගන්න බෑ ගොඩාක් බඩු තියෙනවා අඩුවට. ඇත්තටම කොරියාවේ ඉන්න අයට අඩුවට බඩු ගන්න නම් ඩයිස තමයි. දැන් ඇත්තට මේක හැමදේම තියෙනවා. කිචන් අයිටම්, රූම් ඩෙකෝ, හැමදේම තියෙනවා. නැති දෙයක් නැති තරම් හැමදේම තියෙනවා.
ඉන්දියාවේ ගොඩක් ෂොප් වල අපිට තනියම බිල් කරගන්න පුළුවන්. අපේ හස්බන්ඩ් තමයි බිල් කරන්නේ. එහෙනම් තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.